සුබ දවසක් යාළුවනේ හැමෝටම සුපුරුදු විදියටම අදත් සිලොන් හංග YouTube channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ හැමෝටම මේ ලැබුවා අලුත් අවුරුද්දේ හිතේ තියෙන බලාපොරොත්තු හීන ඉටු කරගන්න පුළුවන් වෙන ශක්තිය ලැබෙන වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැනට ලංකාවේ හිටියේ නැති වුණත් අලුත් අවුරුද්ද පිළිගන්න ලාංකිකයෝ විදියට අපිත් මේ විදියට තමයි සැරසුනේ. අලුත් අවුරුද්දට shopping කරන්න යන්න අපි කවුරුත් ආසයිනේ නේද? ඉතින් අපිත් මාර්තු අන්තිම වෙනකොටම ගියා shopping කරන්න. මෙහි ඉතින් අලුත් අවුරුද්ද සමරන්න ගොඩක් අය නැති නිසා ඇඳුම් කඩවල එහෙම ලොකු සෙනගක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මුලින්ම ඇඳුම් ටික අරන් තියාගත්තාම ලේසි නිසා තමයි අපි මාර්තු අන්තිම වෙනකොටම shopping කරන්න ගියේ. ඇඳුම් වලට ගොඩක් offers එහෙමත් දාලා තිබුණා. එක shop එකකට ගිහිල්ලා නම් ඇඳුම් ටික ගන්න බැරි වුණා. shops 4කට විතර වගේ යන්න ඕන කරන ඇඳුම් ටික අරගන්න. ඇත්තටම අන්තිම වෙනකම්ම ඉන්නේ නැතුව මේ විදිහට ඇඳුම් ටික මුලින්ම අරන් තියාගත්තාම ලොකු වැඩකින් නිදහස් වුණා වගේ තමයි මට නම් දැනෙන්නේ. ඉතින් අප්‍රේල් 10 වෙනිදා තමයි අපි ගේ යස් කරන්න තියාගත්තේ. එදා අනිවාර්ය දවසක් නිසා අපි දෙන්නත් එක්කම එකතු වෙලා ගේ යස් කරගත්තා. ඉතින් ලොකුවට ගේ යස් කරන්න දෙයක් තිබුණේ නැහැ. මොකද මම හැමදාම ගේ අතු ගාලා අපි ඇවිදින හරියවත් අනිවාර්යෙන් දවස් දෙකකට පාරක්වත් මොප් කරනවා. ඉතින් ඒ නිසා ඇඳන් යට පුටු යට තමයි විශේෂයෙන් කියලා මොප් කරන්න තිබුණේ. අපි ඉන්නේ ෆ්ලැට් එකක නිසා මිදුලක් නැහැ අපිට අස් කරන්න. ඉතින් ගේ ඇතුළ ටික විතරයි අපිට අස් කරගන්න තියෙන්නේ. අපේ ගෙදරටත් අපි ගොඩාක් බඩු අරගෙන ගොඩ ගහගෙන නැහැ. එදිනෙදා පාවිච්චියට ඕන කරන බඩු ටික විතරයි අපි අරගෙන තියෙන්නේ. ඇත්තටම අත්දැකීමෙන් මම හිතන විදියට ගෙවල් වලට අනවශ්‍ය විදියට බඩු ගොඩ ගහ ගන්නවට වඩා අපිට එදිනෙදා පාවිච්චියට අවශ්‍ය කරන දේවල් විතරක් ගෙවල් වලට ගත්තාම අපිට හරිම ලේසි ගෙවල් පිළිවෙලට තියාගෙන ඉන්න. ඉතින් මේ විදියට දෙන්නත් එක්කම එකතු වෙලා ගේ යස් කරගත්ත නිසා අපි දෙන්නටම වැඩි මහන්සියක් නැතුව හරිම ඉක්මනට ගේ යස් කරන වැඩේ ඉවරයක් කරගන්න පුළුවන් වුණා. ඉතින් අප්‍රේල් 11 වෙනිදායි 12 වෙනිදායි තමයි මම කැවිලි හදන්න තියාගත්තේ. මම මේ හැම කැවිලි වර්ගයකින්ම ටික ටික තමයි හදාගත්තේ. ගොඩාක් හදාගත්තේ නැහැ. මොකද අපිට මෙහි ගොඩාක් ලොකුවට නෑගම් යන්න අවුරුද්දට නෑයෝ එන්න කියලා නැති නිසා ටික ටික හදාගත්තාම හොඳටම ඇති. ඉතින් මම මේ විදියට කැවිලි වර්ග 7ක් හදාගත්තා. ඉතින් මම කැවිලි ටික හදනකම් හස්බන්ඩ් බබාව බලාගත්ත නිසා මට කැවිලි හදන වැඩේ හරිම නිදහසේ කරගන්න පුළුවන් වුණා. ඇත්තටම හස්බන්ඩ්ගේ නිවාඩු දවස් ටික බලලා මේ විදියට මගේ වැඩ ටික කලින් ඉඳන්ම ප්ලෑන් කරගත්ත නිසා මට කිසිම කලබලයක් නැතුව මේ වැඩ ටික හරිම නිදහසේ කරගන්න පුළුවන් වුණා. අප්‍රේල් 14 වෙනිදා උදේ නැකත් වෙලාවට අපිත් මෙහි ඉඳන් කිරි ඉතුරුවා. ඉතින් මට මැටි කලයක් නම් හොයාගන්න බැරි වුණා. මේ විදියට තමයි කිරි ටික උතුරගත්තේ. ඇත්තටම මේ වෙලාවේදී නම් මට ගෙදර ගොඩාක් මතක් වුණා. මොකද අපි ගෙදරදී කිරි උතරන්නේ සාලේ මැද්දේ පොඩි ලිපක් බැඳලා පොඩි මැටි කලයකනේ. ඉතින් අපිට මෙහෙදී ලිපක් බැඳ ගන්න එහෙම තැනක් නැහැ. ඉතින් මේ විදියට තමයි කිරි ටික උතුරගන්න පුළුවන් වුණේ. කිරි උතුරලා ඉවරුණාට පස්සේ කිරිබත් ටිකක් හදලා මාළු ටිකකුත් මිරිසට හදාගත්තා. ඉතින් මම මේ මාළු ටිකට ඕන කරන 3-5 මිරිස් ඔක්කොම කලින් දවසේ දාගෙන තමයි තිබුණේ. මට උදේ තිබුණේ වතුර ටිකක් දාලා ලිපේ තියන්න විතරයි. කිරිබත් ටික හදාගන්න ඕන කරන පොල් කිරි ටිකත් මම කලින් දවසේ හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. ඉතින් මේ විදියට කලින් ලෑස්ති කරලා තියාගත්ත නිසා මට නැකත් වෙලාවේදී කිසිම කලබලයක් නැතුව හරිම ලේසියෙන් වැඩ ටික කරගන්න පුළුවන් වුණා. කිරිබත් ටිකයි මාළු ටිකයි හැදෙන අතරේදී මම ලුණු මිරිසකුත් කොටා ගත්තා. ඉතින් ලුණු මිරිසට ඕන කරන ලුණු තක්කාලි හැම මම කපලා කලින් දවසේ ෆ්‍රිජ් එකේ දාලා තිබුණේ. ඒ නිසා මට වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනට ලුණු මිරිසකුත් හදාගන්න පුළුවන් වුණා. කිරිබත් ටික හදාගෙන ඉවරුණාට පස්සේ මුලින්ම බුද්ධ පූජාවට ටිකක් බෙදලා අයින් කරගත්තා. ඊට පස්සේ ඊතුරු කිරිබත් ටික මේ විදියට තුනී කරගත්තා. ඉතින් මම තුනී කරේ රවුම් විදියට. හස්බන්ඩ් කිව්වා අවුරුද්ද නිසා අපි බුලත් කොලේ හැඩයට කිරිබත හදාගමු කියලා. ඉතින් එයා තමයි බුලත් කොලේ හැඩයට කිරිබත් ටික තුනී කරේ. ඒ අතරේදී මම අනිත් වැඩ ටික කරගත්තා. ඊට පස්සේ බුද්ධ පූජාවට කැවිලිත් බෙදාගත්තා. ඊට පස්සේ පහන් පත්තු කරලා බුද්ධ පූජාවත් පූජා කරලා අපි දෙන්නත් එක්ක බුදුන් වැන්දා.
බුද්ධ පූජාව බෙදාගෙන ඉවරුණාට පස්සේ කැවිලි වර්ග ටිකත් වෙන වෙනමම කැවිලි පිඟන් වලට තියාගෙන කැවිලි මේසය ලස්සනට හදාගත්තා. මෙතන එකක්වත් කඩෙන් ගත්ත කැවිලි වර්ග නැහැ. ඔක්කොම මම ගෙදර හදාගත්ත ඒවා තමයි තියෙන්නේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ විදියට කැවිලි මේසයක් මගේ අතින්ම ගෙදර හදාගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඔක්කොම නැකැත්ති වුණේ උදේවරුවේ නිසා අපේ පුංචි පුතා නම් ඒ වෙලාවේ නිදාගෙන හිටියේ. ඉතින් එයාට නම් ඒවට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඇත්තටම අන්තිම මොහොත වෙනකම්ම ඉන්නේ නැතුව මේ වැඩ ටික අපි මුලින් ඉඳන්ම ප්ලෑන් කරලා කරගත්ත නිසා අපිට හරිම ලේසියෙන් කිසිම කලබලයක් නැතුව මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ චාරිත්‍ර ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ අපි හවස් වෙලා ඕමාන් වල තියෙන ලංකාවේ පන්සලට ගියා. අවුරුද්ද නිසා පන්සලේ ගොඩක් සෙනගත් හිටියා. අවුරුද්ද නිසා පන්සලේ බුද්ධ පූජාවකුත් එක්ක ධර්මදේශනාවකුත් තිබුණා. පන්සල් ඇවිල්ලා හිටිය අයට ධර්මදේශනාවෙන් පස්සේ කැවිලි මේසයකුත් සූදානම් කරලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපිට පන්සලෙන් හම්බ වෙච්ච කැවිලි පිඟාන. ඉතින් මේ විදියට තමයි අපි ඕමාන් වල ඉඳගෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරුවේ. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. තාමත් channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.